අද අපි බලමු 13 වෙනි ප්‍රශ්නය. පරිගණකයක් විවිධ නවීන ක්‍රමවේදයන් යටතේ ක්‍රියාවලියන් එනම් ප්‍රොසෙසර්ස් සකසන විට ඒ සඳහා ක්‍රියාවලියකට ප්‍රතිචාරය ලබා දෙන කාලය response time ලෙස හඳුන්වනවා. මෙම ප්‍රශ්නේ නහන්නේ සිස්ටම් එකට යූසර් එකෙක් රික්වෙස්ට් එකක් දුන්නාම ඒකට රිප්ලයි එකක් ලැබෙන තුරු ගතවන කාලය කවදා වැඩි වෙයිද කියලා. දැන් ඔප්ෂන්ස් බලමු. පළමුවන එක. ක්‍රියාවලියක් පමණක් ක්‍රියා කරන විට. සිස්ටම් එකේ process එකක් විතරක් රන් වෙනවා නම් කම්පිටිෂන් එකක් නැහැ. ඒ නිසා response time සාමාන්‍යයෙන් අඩුයි. මේ correct answer නෙවෙයි. දෙවන එක. බහු ක්‍රියාවලීන් ක්‍රියා කරන විට. processors ගොඩක් රන් වෙනකොට CPU එක share කරගන්න වෙනවා. scheduling algorithms භාවිතා කරලා එකට එක process එකට time දෙනවා. ඒ නිසා wait time වැඩි වෙනවා. response time වැඩි වෙනවා. මේ correct answer එකක්. තුන්වෙනි එක. පද්ධතියේ මතකය වැඩියෙන් භාවිත වන විට. memory එක almost full වුණොත් system slow වෙනවා. swapping, paging වගේ දේවල් වැඩි වෙනවා. ඒ නිසා response time වැඩි වෙනවා. මෙයත් correct. හතරවෙනි එක. පද්ධතිය අවිධිමත්ව ක්‍රියා කරන විට. system hang වෙනවා, error එනවා. processes properly handle වෙන්නේ නැහැ. ඒ නිසා response time වැඩි වෙනවා. මෙයත් correct. දැන් බලමු අවසාන ඔප්ෂන් එක. ඉහත සියල්ලම නිවැරදි. අපි බලපු හැම ඔප්ෂන් එකකම response time වැඩි වෙන්න හේතු තියෙනවා. ඒ නිසා නිවැරදි පිළිතුර ඉහත සියල්ලම නිවැරදි. දරුවනේ මතක තියාගන්න. response time වැඩි වෙන්නේ processors ගොඩක් තිබ්බාම memory අඩු වුණොත් system unstable වුණොත්. operating system එකේ scheduling, memory management, system performance මෙතනදී ගොඩක් වැදගත්. ස්තුතියි.